අනුරාධපුර පුරාණ නන්දනවනයේ පිහිට ඇති සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ආදාහනය කළ ස්ථානයේ ඒ කියන්නේ චිතකය දවාලෝ ස්ථානයේ පිහිටුව ඇති දාගැබ් වහන්සේ දැක ගැනීමට තමයි අපි මේ යන්නේ. අපි මේ දකින වටාපිටාව ඈත අතීතයේ නන්දන වනය. නන්දන වනය ලෙසින් තමයි විවහාර වෙලා තියෙන්නේ. ඉතින් අද වර්තමානයේ හඳුන්වන්නේ තූපාරාම විහාර සංකීර්ණය ලෙසට තමයි. සිද්ධාර්ථයන්ගේ උපත සියලු සැප සම්පත් වලින් ආඩ්‍ය වූ කුමාර අවදිය, ශිල්ප හැදෑරීම්, අබිනික්මන, ඒ වගේම ගයා ශීර්ෂයේ බුද්ධත්වයේ ලැබීම, අනන්ත වූ සකල ධර්මස්කන්ධයේ ශ්‍රී මුඛයෙන් ලොවට දායාද කළ මුදාහල හා පිරිනිවීම ආදී සියලුම සන්දිස්ථානයන් සනිටුහන් වූ එදා දඹදිව තලයේ ඒ කියන්නේ එනම් ಭಾರತ දේශයේ අශෝක නිරිඳුන්ට දාව සංඝමිත්තා නමින් උප්පත්තිය ලබා නව යොවුන් විය ආරම්භයටත් පෙර විවාහ ගිවිස ඒ කියන්නේ එදා ඉන්දියාවේ පැවති සිරිතිරිත් වලට අනුව සිදු වූ විවාහයක් කියලා තමයි කියන්නේ. ඉතින් අඩු වයසෙන් විවාහ වීම පැහැදිලිව කිව්වොත් ඉතා අඩු වයසෙන් තමයි විවාහ වීම සිදු කරලා තියෙන්නේ. ඒ විවාහ වීමෙන් පුත්‍රවණක්ද දායාද කරමින් 18 වන වියේදී, ඒ කියන්නේ වයස 18 දී ඇය පැවිදි දිවියටත් පත් වෙලා තියෙනවා. පැවිදි දිවියට පත් වෙලා තියෙන්නේ වයස 18 දී. තම පියාණන් වූ අශෝක අධිරාජයාණන්ගේ අභිෂේකයෙන් කියන්නේ රාජ්‍යත්වයෙන් 6 වන වර්ෂයේදී තමයි සංඝමිත්තාව පැවිදි දිවිය ලබාගෙන තියෙන්නේ. ගිහි ජීවිතයේදී ඇයට උපන් පිරිමි දරුවත් ඊටාම ලාබාල වියේදීම පැවිදි දිවියට පත් වෙලා තියෙනවා. පැවිද්ද ලබාගෙන තියෙනවා. සංඝමිත්තා තෙරණියගේ පැවිද්දෙන් ඒ කියන්නේ පැවිදි වෙලා වසර 12ක්, කියන්නේ අවුරුදු 12කට පස්සේ එනම් වයස 30ක්, ඇයට ඒ වන විට වයස 30ක් බවට තිබිලා තියෙනවා. වයස 30ක් බවට පත් වෙලා තියෙද්දි තමයි ඒ කියන්නේ පැවිදි ජීවිතයෙන් වසර 12ක් වික්කම වෙනවා වයසේදී. ඒ කියන්නේ වයස 30 දී පමණ ලක්දිවට වැඩම කරලා තියෙන බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේට වඩා වසර 2කින් පමණ වැඩිමහල් සොහොයුරු වන මහින්ද මහරහතන් වහන්සේගේ ආරාධනාවකට අනුව සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් බුද්ධත්වයට පත් වූ දඹදිව එදා ඉන්දියාවේ දඹදිව තලයේ ගයා ශීර්ෂයේ පිහිටියා වූ බුද්ධ පරිභෝග වස්තුවක් වූ ඇසතු බෝරුකේ විශේෂිත අංකුරයක් දරගෙන තමයි අශෝක අධිරාජාණන්ගේ අනුග්‍රහයෙන් නැව් නැග ලංකාවට ඇවිල්ලා තියෙන එදා ලක්දිවට වැඩම කරලා තියෙන්නේ. එම සිදුවීම දෙවන පැතිස් රාජ අවධිය වන ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී තමයි මේ සිදුවීම වුණේ. 2025 ඉඳලා කිව්වොත් දැනට වසර 1375කට පොරතුවයි ජයශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමවලා තියෙන්නේ. සංඝමිත්තා මහරහත් තෙරණිය ඇතුළු භික්ෂුණීන් 10000 ගණනකට ආරාම, විහාර ගෘහයන් ඇතුළු සියලු පහසුකම් සකසලා දීලා ඇත්තේ දෙවන පැතිස් මහරජතුමාණන්ගේ සොහොයුරු උත්තිය මහරජතුමන් යනුවෙනුත් දක්වන්න පුළුවන්. ඉතින් මේ නිර්මල උත්තරීතර හදවත, ඒ කියන්නේ උතුම් වූ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හදවත යනුනේ අපිට දායාද කළ ශ්‍රී සංඝමිත්තා මහරහත් තෙරණිය 79 වසක් ආයු වළඳා එදා උන්වහන්සේ දිවි ගෙවූ නන්දන වනයේදීම ඒ කියන්නේ එනම් මෙම ඔබ දකින තූපාරාම පිම්බීමේම පිරිනුවම් පෑම සිදු වෙලා තියෙනවා. සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ දේහය දෙවන පැතිස් මහරජතුමාණන්ගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් උත්තිය මහරජතුමාණන්ගේ විශේෂ ගෞරව බුහුමන් ඇතිව දෙන ඒ කියන්නේ ශ්‍රී ශරීරය ආදාහනය කළ ස්ථානයේම පිහිටි දාගැබ තමයි ඔබ මේ දකින්නේ.
this stupa, its importance is that Teri Sangamitta, Maharaj Teri Sangamitta's cremation occurred here. And as you know, Teri Sangamitta is the daughter of Emperor Dharmashoka in India, who ruled major parts of the India, and she brought here the Srima Bodhi, where Siddhartha became enlightened as the Buddha in India, in Buddha Gaya. That right part of that Srima Bodhi was brought here, and she was the one who brought it here. His body was cremated here. As you see, this stupa is the one that the ashes of first was kept. So it's an important site to visit. So visit here.